හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ මොහොතේ අපේ රටේ සියලුම මිනිස්සු ලොකු පීඩාවකටපත් වෙලා ඉන්න වෙලාවක්. ඉතින් මේ වෙලාවේ මමත් මගේ මහත්තයාත් පුළුවන් විදියට මේ ගංවතුර තත්ත්වෙන් ආපදාවටපත් වෙච්ච මිනිස්සුන්ට පුංචි හරි දෙයකින් උදව්වක් කරන්න තමයි මේ ලෑස්ති වුනේ. ගිරිඋල්ල නගරය තමයි අපිට ආසන්නයෙන්ම ආපදාවටපත් වෙච්ච නගරයකට තියෙන්නේ. ඉතින් අපි ගිරිඋල්ල නගරයට තමයි මේ ආහාර ටික අරගෙන යන්නේ. ගිරිඋල්ල නගරයේ ඇතුළේ මැද්දේ මහා මඩ ගොහරුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ නගරය දැක්කහම පුදුම වේදනාවක් තමයි අපිට ඇති වුනේ. අපි හැම නිතර ආව ගියපු ගිරිඋල්ල නගරය. ඉතින් මුළු නගරයක්ම විනාශ කරලා දාලා මිනිස්සු අවතැන් කරලා මිනිස්සු පීඩාවට පත් කරලා අපේ මාවය දැන් හිමින් සීරුවේ කිසිම දෙයක් දන්නේ වගේ පහළට ගලාගෙන යනවා. මේ මොන දෙයක් සිද්ධ වුණත් අපේ රටේ මිනිස්සුන්ගේ එකමුතුකම ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. අපි අපේ රටේ මිනිස්සුන්ට මේ තරම් ආදරය කරන්නේ අන්න ඒ නිසයි. ඉතින් මේ තියෙන්නේ ගිරිඋල්ල නගරය. බලන්න දැන් ගිරිඋල්ල නගරේ ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. මුළු ගිරිඋල්ල නගරේම හොදගෙන ගිහිල්ලා හැමදාමත් ආව ගිය ගිරිඋල්ල නගරේ ඔයාව දකිනකොට අපිට ඇති වෙන්නේ මාර වේදනාවක්. අපි කොහොම හරි ආපහු නැගිටිමු. ඉතින් මේ තියෙන්නේ ගිරිඋල්ල නගරේ සුන්බුන් වෙලා ඉතුරු වෙච්ච කොටස්. දැන් අපේ මේ කඩවල් වල කඩහිමිකරුවන් මේ කඩවල් සුද්ධ පවිත්‍ර කරන ගමන් තමයි මේ ඉන්නේ. මේන් ඇතුළට ගම්මාන කිහිපයක් ගම් වතුරෙන් යට වෙලා දැන් වතුර මට්ටම පහළ බහැලා තියෙන්නේ. දැන් ඉතින් මුළු ගම්මාන සියල්ලගේම මඩ දැන් ඉතින් මේ නිවෙස්වල හිමිකරුවන් කඩ හිමිකරුවන් ඒවා පිරිසිදු කරනවා. ගිරිඋල්ල නගරයට දවස් 3ක වෙලේ ඉඳලා කරන්ට් එක තිබුණේ නැහැ. තවමත් කරන්ට් එක ලැබුණේ නැහැ. හෙට වෙනකොට විදුලිය ලැබේ කියන එක තමයි මේ අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉක්මනින්ම අපේ මේ ජනතාවගේ ජීවිත තිබුණු විදියටම ගොඩනගෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. මේ රටේ තියෙන මේ තත්ත්වය ඉක්මනින්ම යහපත් තත්ත්වයකට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද මේ වීඩියෝ එක අවසන් කරනවා.